කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට ASP රෝහන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබේ. යතුරු පැද්දියක් කන්ටේනර් රථයක ගැටි තරුණයන් දෙදෙනෙකු මරුට කුපිත වූ පිරිස කන්ටේනර් රථයට ගිනි තබයි. කටාන දාගොන්න ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසලදී සිදු වූ දරුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතාක්ෂයට පත්ව තිබේ. ඊයේ අලුයම 1:45ට පමණ බහලුම් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක යතුරු පැද්දියක් ගැටීමෙන් යතුරු පැද්දියේ ගමන්ගත් තරුණයන් දෙදෙනා මෙලෙස මිය ගොස් ඇත. අනතුරින් කුපිත වූ ප්‍රදේශවාසීන් කන්ටේනර් රථයට ගිනි තබා ඇති අතර කටාන පොලිසිය සහ මේගමු නගර සභාවේ ගිනි නියවන ඒකකයේ එක්ව ගින්න නිවා දමා කලහකාරී තත්ත්වය පාලනය කර තිබේ. පිල්ලයන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 19 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සෙවනේස් තුරේ චන්ද්‍රකාන්තත් හෙවත් පිල්ලයන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එල්නිනෝ සංසිද්ධියෙන් දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙන දී හැකි බවට පුරෝකතන ඊට සූදානම් වන ලෙස දැනුම් දීමක්. ලෝක පුරා විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල්නිනෝ සංසිද්ධිය මෙවර දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙන දී හැකි බැවින් ඊට මුහුණ දීමට සියලු දෙනා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධිය මාරඹේ මහතා පෙන්වා දෙයි. දැව පටවාගත් ලොරියක් හා තීරෝත රථයක් මුහුණට මුහුණ ගැටෙයි. තිදෙනෙක් බරපතලයි. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නපුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් සිදු වූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. දෙවනුවර හඬපට සිද්ධිය තොරතුරක් රත්මලානේ කුඩු සයිමාගෙන් එළියට. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් කතරගම සහ දෙවනුවර දේවාලයන්හි බස්නායක නිලමේ තිලින මදුසංක වෙත සිදු කළ බව කියන තර්ජනාත්මක හඬපටය WhatsApp ඔස්සේ යොමු කර ඇත්තේ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞසල් හෙවත් රත්මලානේ කුඩු සයිමා නැමැත්තා බව අනාවරණය වී තිබේ. ඇතැම් ප්‍රදේශවලට හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක්. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මහතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බොහොම ස්තුතියි.